ආයුෂ බොහෝ වේවා. සාමය සතුට සෞභාග්‍ය පිරි සුබාලුත් අවුරුද්දක් වේවා. අපි පානදුරේ ජේ බීච් හෝටල් පරිපූර්ණ. අද දවස විශේෂයි පානදුරේට. ලංකාවේ අපි හැමෝටම රසවත් කෑම වේලක් හැමදාමත් උරුම කරලා දුන්නු සූපවේදීන් විශේෂ වැඩකට අද මේ පරිශ්‍රය තෝරාගෙන තියෙනවා. ඒ තමයි සූපවේදීන්ගේ කෝකිල වසන්තය. මේ බක්මහේ අසිරිය සූපවේදීන් එක්ක බෙදා හදා ගන්නයි අපි එළින්. අපි යමු ඇතුළට. තරගි සව් ගණනාවක් තියෙනවා. රසවත් කෑම පිළියෙල වෙනවා. මේ හැම අත්දැකීමක්ම විඳ ගන්න. දිගටම අපිත් එක්ක රැඳිලින්න. අපි ඇතුළට ගිහලා බලමු. සටනට එක් වෙන විරුවන් සැමදා අලමත දුවනා ගිනි රශ්මි දරා අපි ලෝකෙට ගෙන යමු අපේ දේ සැමදා මිනිසුන් වෙමු අපි රස ගුණ මවනා මිනිසුන් වෙමු අපි රස ගුණ මවනා ගිනි සිරු සමගි නැග එන සිංහයෝ අපි තුන්හෙලේ හැඩ අලුත් කරන් එන්නේ අවුරුදු කුමරු බලන් සූරිය මංගල්ලේ නන්ද කළු කුණු මුක්ත පුතන් පීඨ ලැබ දෙවි හතර වරන් නන්දේ කළු කුණු මුක්ත පුතන් පීඨ ලැබ දෙවි හතර වරන් සූරිය මංගල්ලේ අන්ධහැරේ ඇහුණු ළඟවාගේ ලංකරේ පැටියනේ ආවෝ කෙලිසත්තේ සූරිය මංගල්ලේ මොනගතේ නැවතුනේ අනිකේ වැඩ ආරම්භෙන්නේ එල්ලනේ කොල්ලනේ පදිමෝන් කිල්ලේ තුන්හෙලේ හැඩ අලුත් කරන් එන්නේ අවුරුදු කුමරු බලන් සූරිය මංගල්ලේ නන්ද කළු කුණු මුක්ත පුතන් පීඨ ලැබ දෙවි හතර වරන් නන්දේ කළු කුණු මුක්ත පුතන් පීඨ ලැබ දෙවි හතර වරන් සූරිය මංගල්ලේ
මේ සූපවේදීන්ගේ අලුත් අවුරුද්ද. සූපවේදීන්ගේ අලුත් අවුරුද්ද සමරන ලංකාවේ නමගිය ප්‍රධාන පෙළේ සූපවේදීන් එකතු කරගෙන අද දවසේ මේ අලුත් අවුරුද්ද සමරන වෙලාවේ කෑම මේසය ගැන අපිට අමතක කරන්න බෑ. අවුරුදු කෑම මේසය ගැන කියනකොට මේ අවුරුදු කෑම මේසය හැඩ කරන්න ලංකාවේ නමගිය සූපවේදීන් ගණනාවක් පිටිපස්සේ තියාගෙන මම කතා කරන්න ඕනේ නැහැ. සූපවේදීන්ගේ සංගමේ ලේකම්තුමා රුක්ෂාන් දාබරි මහත්තයත් එක්ක මම කැමති කතා කරන්න. මේ අලුත් අවුරුදු කෑම මේසය වැදගත්කම කියන්නකෝ අපිට ලංකාවටම එහෙම. ඔව් සිංහල හින්දු අලුත් අවුරුද්ද කියන්නේ ලංකාවට ඉතින් ඇති වෙන ඉතාමත් හොඳ අලුත් වැඩ පටන් ගන්න ඒ වගේම තමයි අපේ දේශීයකම රැකගන්න තියෙන එකම චෝතැන්නක්. ඉතින් ඒ වගේම තමයි අපේ ආහාර කියන දේ අනිවාර්යයෙන්ම හත්මාළු වගේම කැවුම් කොකිස් මේ හැම දෙයක්ම ලංකාවේ දේශීය වශයෙන් හැදෙන දේවල්. මේක ලංකාවේ අනිවාර්යයෙන්ම නැකතට හදන හැම ගේකම කිරි උතුරවල මේ කිරිබත මෙදා හැදෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔය හැම දෙයක්ම රටේ සෞභාග්‍ය වශයෙන් අපි මේ අප්‍රේල් මාසේ තමයි සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන්නේ. ඉතින් දේශීය කෑම ගොඩක් ඇඹුල් තියල් ඒ වගේම තමයි කිරිබත්, පට්ට සම්බෝල, සීනි සම්බෝල, වෙල්ල කැවුම් එක එක වර්ගවල දේශීය කෑම එක එක ගම් පළාත් වලටත් ආවේනික එක පළාත් 9ටම ආවේනික කෑමක් තියෙනවා. ඉතින් ඒ වගේම සැදුණු කෑම මේසයක් තමයි අද අපි විවෘත කරන්න හදන්නේ. මේ කෑම මේසෙ විවෘත කරන ගමන් මේ අලුත් අවුරුදු උත්සවයේ විවෘත වෙනවා. මේ කෑම මේසෙත් එක්ක අපේකම ලෝකෙට ගෙනිච්ච ලංකාවේ බ්‍රෑන්ඩ් ටිකක් එක්ක තමයි අපි කතා කරන්නේ. මේක අපි ඉස්සරහට අරගෙන යන අලුත් අවුරුද්ද සූපවේදීන්ගේ අලුත් අවුරුද්ද කොහොම වේද කියලා අපි බලමු. අවුරුදු කෑම මේසේ හදන්නේ අවුරුදු කෑම මේසේ කිරිබත සරි කරන්නේ අම්මා. ලංකාවේ සූපවේදීන් ගොඩක් ඉන්නවා නමගිය. හැබැයි මේ නමගිය අය අතරේ කාන්තාවක්. එහෙම නැත්නම් සූපවේදිනියක් එක මම කතා කරන්න සූදානම්. මට කියනවා මේ වෙලාවේ චෙෆ් සුනේත්‍රා ඒකනායක අපිට කියන්නකෝ. අවුරුද්දේ අම්මා තමයි මුල් තැන අරන් ගෙදර කිරිබත උයන්නේ, කැවුම් හදන්නේ, කොකිස් හදන්නේ. කොහොමද දැනෙන්නේ මේ අවුරුදු කෑම මේසේ ගැන? ඇත්තටම කියනවා නම් අවුරුද්දට අපි සති ගාණක් වලට කලින් ඉඳන් අපි මේකට සූදානම් වෙන්නේ. මම මගේ දැනුමත් එක්ක මගේ දෙමව්පියෝ මගේ අම්මා මට කියලා දීපු විදිහට අපේ ගෙදර ගොම මැටි ගාලා මේ කුස්සියේ ගොම මැටි ගාලා අපේ දරලිප හොඳට පිරිසිදු කළා. ඒ වගේම කිරිබත උයන්න අපි නැව් මුට්ටියක් ගෙනල්ලා ඒකටත් වතුර දාලා කොඟවලා ඊට පස්සේ තෙල් එහෙම දාලා අපි පෙර සූදානම තියෙන්න ඕනේ. නැකත් වෙලාවට කලින් අපි සෑම දෙයක්ම පිළියෙල කරලා තියාගන්න ඕනේ. පෙර සූදානම කිව්වේ ඒකයි. පොල් ටික ගාලා අපි කිරි ටික මිරික ගන්න ඕනේ. මොකද නැකත් වෙලාවට හරියටම කිරි උතුරවනවා කියන එක තමයි අපි මුළු අපේ දිවයිනේ පුරාම එකම නැකතට කිරිබතක් උයන කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. අපේ අනිත් එක තමයි හිත පිරිසිදු වෙන්නේ අපි දෙය කරන්නේ. අපේ නිවසේටද මුළු රටටම සෞභාග්‍යයක් වෙන විදිහටනේ. තවත් දෙයක් තමයි මේ ලබන්නා වූ අවුරුද්ද මුළු දිවයිනේටම අපේ සූපවේදීන් සියලුම දෙනාට නිරෝගීමත් වේවා කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. අපේ සංගමයට ශක්තිය ලැබේවා කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. ලෝකෙම තමන්ගේ කෑම රසයට රහ වැටිලා ලංකාවට ආවට අවුරුද්දේ අපේකම ගැන කියන අපේකම හදවතේ තියෙන මිනිස්සු ටිකක් තමයි ලංකාවේ සූපවේදීන්ගේ සංගමේ ඉන්නේ. ඉතින් මේ ගැනත් මතක් කරන ගමන් මේ කෑම මේසෙ විවෘත කළා අලුත් අවුරුද්දේ අසිරිය අපි මේ විදිහට විඳගන්නවා. මේ අලුත් අවුරුදු උදාව එක්ක අපි ලෑස්ති තරගය ආරම්භ කරන්න. ඒ වෙනුවෙන් අනුග්‍රහය එකතු කරන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනය. අද බතින් බුලතින් සරු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ලංකාවේ දැවැන්තම වැවිලි සමාගම විදිහට තමයි ඔවුන් අපිට අනුග්‍රහක ශක්තිය එකතු කරන්නේ. ඉතින් මේ අනුග්‍රහය ඇතුලේ අපි ලෑස්ති තරගකරුවන්ට තරගය සඳහා සහභාගී වෙන්න අවස්ථාව උදා කළ දෙන්න. අපි බලමු මේ චෙෆ්ලා අතරේ කවුද රසට ලස්සනට ජයග්‍රාහී විදිහට මේ මොක්ටේල් එක නිර්මාණය කරන්න කියලා. මනම් පළමු තරගය සවුව මේ විදිහට ආරම්භ කරන්නයි අපි සූදානම් වෙන්නේ. අනාගතේ සාර සුභවයි අනාගතේ සාර සුභවයි ඉර දෙවියන්ගේ ඉර ගලගාවා සඳ දෙවියන්ගේ සඳ ගලගාවා වරන් අරන් මේ වෙද්දී මොක්ටේල් තරගය ආරම්භ වෙලා තියෙන්නේ. අපි දකිනවා චෙෆ්ලා ඉතාම ඕනකමින් මේ තරගයේ සමගින් අත්වල පැතකින් විශේෂයෙන්ම මේකෙන් අපි කියන්න ඕනේ දැන් මොක්ටේල් එක නිර්මාණය කරාම එන්න මේ තියෙන රසම රස
ඇපල් පේර වවලා ලංකාවේ අතර වටේම ඉන්න ජනතාවට මේ ව්‍යාපෘතියත් එක්ක එකතු වෙන්න ඉඩ අවකාශ උදා කළ තියෙන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනය ගැන අපි මතක් කරන්න ඕනේ. පතින් කුලතෙන් සර්ව ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමෝගේ ආරම්භ බවට පත් වෙන. ඒ නිසාම තමයි කුඹුරු අක්කර 100ක් වගා කිරීමේ ව්‍යාපෘතිය පසුගිය ආරම්භ කළේ. ලංකාවේ හැමෝටම සරුසා රාස්වන්නක් නිර්මාණය කළ දෙන්න පතින් සමුදායක් හදන්න අස්වැත්තුම නවතම ව්‍යාපෘතිය සිලෝන් ප්ලාන්ටේෂන් ආයතනයේ ආරම්භ කළ දෙමින් මේ දැවැන්ත කර්තව්‍ය සිදු කරන ගමන් විශේෂයෙන්ම අපි මතක් කරන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනයේ අද මේ තරගය වෙනුවෙන් තමන්ගේ දායකත්වය එකතු කරන අනුග්‍රහ ශක්තිය එකතු කරනවා. අපිට දකින්න හම්බෙන කාරණාව තමයි ඊටාම ඕනගමින් උනන්දුවෙන් තමන්ගේ කණ්ඩායම ජයග්‍රහණය කරමින් වෙනුවෙන් HFලා මහන්සි වෙනවා තරඟ කරනවා. බලමු වෙනදට මේගොල්ලෝ වෘත්තීය විදිහට ඉගෙන ගන්න මේ වැඩේ කළා. අද තරගයට සම්බන්ධ වෙලා තරග කරමින් ඉන්නේ. අපිට කියන්නේ HF නව තියෝලා මොකද හිතෙන්නේ? බය හිතිලුක්ෂේ බය හිතිලා තියෙන්නේ. ජෙෆ්ලා එහෙම බය වෙන්න බෑ. අපි බලමු මේ සහෝදරයත් එක්ක කතා කරලා ජෙෆ් මොකද හිතෙන්නේ? අතන හොඳයි. ඇත්තටම හොඳයි. අපි බලමු ඔය කියන තරම් හොඳට රහට අද දවසේ මේ වැඩේ කරලා ජයග්‍රහණය තමන්ගේ අතර ගන්න පුළුවන් වේද කියලා අපි බලාගෙන ඉන්නේ. කවුරු ජයග්‍රහණය කරයිද කියලා. ඉතින් අපි ආරාධනා කරමු ඔබට දිගට බලාගෙන ඉන්න. මේ තමයි සූපවේදීන්ගේ බක් මහ සැලගිරිය කෝකිල වසන්තයේ 2025 ඉතාම උණුසුම් තරගයක අසිරිය අභිවිත ගැනීමෙන් ඉන්න වෙලාව. මිහිකත් දෙවිගාවා වැඩ අල්ලන්නේ සුබනකත් බලාලා යල මහ දෙක අටුකොටු සැම පුරවන්නයි පත බුලතින් හැම නිවසම සරු වෙන්නයි සුවඳැල් හාලින් රස කිරිබතක් උයන්නයි බතින් සරු රටක් වෙනුවෙන් අසුවතන්නයි බතින් සරු රටක් වෙනුවෙන් අසුවතන්නයි දෙවියන්ගේ ඉරගලගාවා සඳ දෙවියන්ගේ සඳගලගාවා වරං අරා මිහිකත් දෙවිගාවා වැඩ අල්ලන්නේ සුබනකත් බලාලා ඉර දෙවියන්ගේ ඉරගලගාවා සඳ දෙවියන්ගේ සඳගලගාවා වරං අරා මිහිකත් දෙවිගාවා වැඩ අල්ලන්නේ සුබනකත් බලාලා සූපවේදීන්ගේ අවුරුදු වසන්තය. දැන් මේ කෝකිල වසන්තයත් එක්ක එකතු වෙලා ඉන්න අනුග්‍රහක ආයතන. එහෙම නැත්නම් මේ අවුරුදු උළෙලට ශක්තිය දක්වන ශක්තිය එකතු කරන ආයතන අතරේ ඉදිරියෙන්ම ඉන්න ආයතනයක් තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියන්නේ. මායික මේ වෙලාවේ ඉන්නවා එහි කාර්ය මණ්ඩලය වගේ මෙහි සභාපතිතුමන් ආචාර්ය මාලන් පීටර්සන් මහත්මයා. ඔබතුමාගේ සංකල්පය තමයි බත බුලතින් ලංකාව සරු කරන එක. අවුරුද්දත් එක්ක කොහොමද මේවා අපි පහදගන්නේ? අපේ සිංහල දේශය තුළ මේ දේශයේ ශ්‍රී ලංකේ දේශයේ අපිට ජයග්‍රහණය කරගන්න පුළුවන් අපේ ආර්ථිකයට ශක්තිමත් වෙන්නේ අපේ කෘෂිකර්මාන්තය. ඒතර කෘෂිකර්මාන්තය තුලින් අපි මේ රට පෝෂණය කරන එක තමයි අපේ ආයතනය කරන්නේ. අපි ප්‍රධාන භෝග වර්ගත් එක්ක එකතු වෙලා අපේ වගා කටයුතු අපි ආරම්භ කරලා තිනවා. මොන වගේ දේවල්ද මිනිස්සුන් වෙනුවෙන් ආයෝජනය කරන්න ඔබතුමන්ලා සතුව තියෙන්නේ? අපි දැනට ලංකාවේ වගා කටයුතු අපි ආරම්භ කරන්න අපි ගොඩක් පිරිස සම්බන්ධ වෙලා තිනවා. ඉදන් තියෙන අය අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඒගොල්ලන්ට අපි දැනුම දීලා තාක්ෂණය දීලා අපි ඒගොල්ලොත් එක්ක එකතු වෙලා වගා කටයුතු ආරම්භ කරනවා. ගොවියන්ට අලුත් රැකියා අපි ලබා දෙනවා. ගොවියන්ට අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න අපි වෙළඳ පොලක් විවෘත කරලා දෙනවා. ඒ වගේම මේ විෂය දැනුම ගන්න මම දන්නවා විශ්වවිද්‍යාලවල මේ දැනුම තියෙන අය ගොඩක් ඉන්නවා කෘෂිකර්මාන්තය පිළිබඳව. ඒගොල්ලන්ට අපි ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න. ඔයගොල්ලන්ගේ නම සොයා ගැනීම අපිත් එක්ක එකතු වෙලා ඉදිරියට මේ කෘෂිකර්මාන්තය තුළ දියුණු කරගන්න. සිලෝන් ග්‍රීන් ලයිෆ් එක්ක සුභාව
ඔබ කොඳුයට පෙළ හෝ සන්ධ්‍යාශ්‍රිත රෝගයකින් පෙළෙනවාද? යුරෝපයේ ඉතා ජනප්‍රිය ඔස්ටියෝපති ප්‍රතිකාරය මගින් සුවය ලබා ගන්න. ඔස්ටියෝපති ප්‍රතිකාරය සිරිලකට හඳුන්වා දුන් මහාචාර්ය සාගර කරුණාතිලක මහතා හමුවන්න 077 52 60 401. සූපවේදීන්ගේ කෝකිල වසන්තය ලංකාවේ සූපවේදීන් සියලු දෙනා එකවන්ව තරග කරන අද තරගයක් බවට පත් වෙලා මේ බක් මහ සැරකෙළි ඉතාම වර්ණවත් විචිත්‍රවත් බක් මහ සැරකෙළියක් බවට පත් වෙලා එක පැත්තකින් පානදුර වෙරළ තීරේ ඒ හමාගෙන මද සුලගත් එක තමයි රනිල් අපි කඹෑදීමේ තරගය ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම එඩින්බරෝ අපිට මේ වෙනුවෙන් අනුග්‍රහක ශක්තිය එකතු කරනවා. ගෙදර කෑම වේල මේ සැරේ අවුරුදු කෑම මේසේ රස කරන එඩින්බරෝ අපි දෙක අතර දෙනකින් කියන කාරණාව මතක් කරන්න ඕනේ. ඒකම රනිල් අපි බලමු කණ්ඩායම් දෙකක් ඉන්නවා. කණ්ඩායමේ සමාජිකයින් 10 දෙනයි. විශේෂයෙන්ම කාන්තාවන් 5 දෙනෙක් සහ පිරිමි 5 දෙනෙක් විදිහට එක කණ්ඩායමක් සමන්විත වෙලා ඉන්නවා. කණ්ඩායම් 4ක් මේ තරගය සඳහා සූදානම් වෙන්න ඉන්නවා. සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ රනිල් ඉස්සරහට යන එක. අපි හැමදාම කියන්නේ අඩිය දීලා මොකම හරි ඉස්සරහට යන්න කියලා. හැබැයි මේ ජයග්‍රහණය හොයන්න නම් අඩිය පිටිවස්සට එන්න සිද්ධ වෙනවා. රයිට් කණ්ඩායම් දෙකක් ඉන්නවා. කණ්ඩායම් දෙකේ නායකයෝ ඉන්නවා. අපිට පේනවා ගොඩක් බ්‍රෑන්ඩ් අපිට උදව් කරනවා. ගොඩක් බ්‍රෑන්ඩ් අපිට අනුග්‍රහක නායකත්වය ලබා දෙනවා. රයිට් කවුද නායකයා මේ කණ්ඩායමේ? කහ කණ්ඩායමේ නායකයෙක් එක්ක අපි කතා කරන්න ලැස්ති වෙන්නේ. දුවල එන්නකෝ ඉස්සරහට. කහ කණ්ඩායමේ නායකයා අම්බෝ පිටිපස්සෙ ඉන්නේ. ඒ කියන්නේ බර හොඳටම අරගෙන පිටිපස්සට ඇදලා දාන්න හදන කහ කණ්ඩායමේ නායකයා. කලින් කබ ඇදලා තියෙනවද? කබ ඇදලා තියෙනවා. රයිට් මොකක්ද ප්ලෑන් එක? ගේම් ප්ලෑන් එක. අගලන්ට ඇහෙන්න කියන්නේ. ගේම් ප්ලෑන් එක කියන්නේ ඉතින් ස්ටාර්ට් එක දුන්නාට පස්සේ කොහොමද ඇදලා ගන්න එකම තමයි. කොහොම හරි පිටිපස්සට ඇදලා ගන්න එක. අපි බලමු. කාන්තා ශක්තිය තියෙනවා. බරපන්තියෙන් මදින්න හදන්නේ. රයිට් හොඳ අපුඩියක් අද අතුල් සන්නාදයක් දෙමු. රයිට් අපි යන්න හදන්නේ එහා පැත්තට. එහා පැත්තේ නායකයාගේ මොකද්ද ප්ලෑන් එක කියලා බලමු. මොකක්ද අපිට කියන්න ඕන දැන් කබේ තාම පටන් අරගෙන නැහැ. හැබැයි අතාරින්න සූදානමක් නැහැ. දිනනවද? අනිවාර්යෙන් දිනනවා. ඔල්ලෝ කෙල්ලෝ ඔක්කොම එකතු වෙලා ජේප්ලා ටික වැඩේට ලෑස්ති. මොකක් හරි විශේෂ සැලැස්මක් දෙන්න එහා පැත්ත කිව්වේ නම් අපි අතාරින්නේ නැහැ කියලා. ඔන්න ඔය කට්ටියට කියන්න තියෙන දේ. ඔයගොල්ලෝ කිව්වා අපි කොහොම හරි අදිනවා කියලා. ඒගොල්ලෝ කියන අපි අදාරින්නේ නැහැ කියලා. පුළුවන් නම් දිනන්න කියලා ඔන්න අභියෝග කරලා දිනවා. වැඩේ පටන් ගන්න කලින් වටේ ඉන්න හැමෝම ලස්සන අත්වල සන්නාදයක් එකතු කරගෙන වැඩේත් එක්ක අපි ඉන්නවා මේ සූපවේදීන්ගේ බක් මහ සැරකෙළිය කෝකිල වසන්තය 2025. 1 2 3 කබෑදීමේ තරගය මේ පානදුර වෙරළ තීරය තුළ ඉතා මුහුසුම් තරගයක් බවට පරිවර්තන වුණා. සාම්ප්‍රදායික ජන ක්‍රීඩා ආදරේ තියෙන කබෑදීමේ තරගය. මේකෙදී ජයග්‍රහණය තහවුරු කරගන්න සමහර වෙලාවට සමබරව රඳවා ගන්න පුළුවන්. සමහර වෙලාවට නිවැරදි වෙලාව තෝරගෙන තමන්ගේ පැත්තට අද ගන්න ඕනේ. ඉතින් කොහොම හරි තමන්ගේ ගොඩ වැඩි කරගන්න තමයි මේ වෙලාවේ try එකක් දෙන්න ඕනේ. මේ තරග කරන සූපවේදීන් තමන්ගේ ජයග්‍රහණය කොහොම හරි තමන්ගේ අතට ගන්න උත්සාහ කරමින් හිටියා. මේ පැත්තේ ඉන්න කණ්ඩායම තමයි පළමු තරගයේදී ජයග්‍රහණය ඉක්මනට බලමු. දැනුත් කිසිම කෙනෙක්ගේ මොරාල් කැඩිලා නැහැ. හැමෝම ඉන්නේ නැහැ මේ සැරේ නම් අපි කොහොම හරි මේ ගේම් එක වින් කරනවා කියන දන. අපි වැඩේ පටන් ගන්න ලෑස්ති. කණ්ඩායම් දෙකම සූදානම්ද? මේ පැත්ත? රයිට්. හරි අපි බලමු කවුද ජයග්‍රහණය කරන්න කියලා. මේ වෙලාවේ මේ පැත්ත ටිකක් ගිය පාර අතහැරුණා. මේ පාර නායිකාව අතාරින්නෙම නැහැ කියලා ඉන්නේ බලමු. මේ බිමේ වාසිය තියෙනවද කියලා බලන්න පුළුවන් මේ පාර. රයිට් අපි පටන් ගමු. 1 2 3
දැන් අපි සාමාන්‍යයෙන් දන්න දේ තමයි මාළඹේ ඔස්ටියෝපති ක්ලිනික් ආයතනයේ සම්බන්ධයෙන් කතා කරනකොට අවුරුදු අවසන් වෙනවත් එක්කම රෝගීන් බොහෝ ප්‍රමාණයක් එනවා. අනතුරු සිද්ධ වෙලා බයිසිකලින් වැටිලා අතපය කැඩුනා. එහෙම නැත්නම් කොන්දේ පොඩි වෙනසක් වෙලා තියෙනවා. අස්තිවල වේදනාවක් තියෙනවා. ඔන්න මහාචාර්යතුමා හම්බෙන්න බොහෝ දෙනෙක් එනවා. අවුරුදු ගානක අත්දැකීම් තියෙනවානේ. අපි කොහොමද ටිකක් පරිස්සම් වෙන්න ඕනේ මේ සම්බන්ධයෙන් කියමු. ඒ සම්බන්ධ විශේෂයෙන්ම අපි හැමදාම මතක් කරනවා රියානතුරු වලට ගොදුරු වෙන විශාල සංඛ්‍යාවක් ඉන්නවා. අපි කියන දේ බීමතෙන් ආමතෙන් වෙරිමතෙන් සමහර වෙලාවට යන්න පුළුවන්. ඒකෙදි පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න ඕනේ විශේෂයෙන්ම. ඒ වුණොත් එහෙම අපිට අත් වශයෙන්ම කියනවනේ ජීවිත කාලෙම විශාල ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මේ එකතෙන් වෙන්න පුළුවන්. ඒ වගේ ජීවිත වලින් පවා වන්දිගේ වඳ සිද්ධ වෙනවා. ඒක නිසා ඉතාමත්ම ප්‍රවේශමෙන් අවුරුදු සමරන්න ඕනේ. ඉතින් භුක්ති විඳින්න ඕනේ. ඉතින් ඒ වගේ මොන හරි අතපය කැඩුම් මිදුම් තියෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒව වුණොත් අපිට අත් වශයෙන්ම කියනවා උදව් උපකාර ඒ වගේම ප්‍රතිකාර කරන්න පුළුවන්. නමුත් ප්‍රතිකාරය වලට වඩා වටින්නේ අපි ප්‍රවේශම් වීමෙන් ඒ කටයුත්ත ඉතාම සිහිබුද්ධියෙන් කරන්න. ඔබ කොඳුයට පෙළ හෝ සන්ධ්‍යාශ්‍රිත රෝගයකින් පෙළෙනවාද? යුරෝපයේ ඉතා ජනප්‍රිය ඔස්ටියෝපති ප්‍රතිකාරය මගින් සුවය ලබා ගන්න. ඔස්ටියෝපති ප්‍රතිකාරය සිරිලකට හඳුන්වා දුන් මහාචාර්ය සාගර කරුණාතිලක මහතා හමුවන්න. 077යි 5260යි 401. ලංකාවට පිටතක් වල ජීවීන් දෙදෙනෙක් ගොඩ බැස ඇත. ඒලියන්ස් ලැවිත් එයාලට අපේ රූපේ ගන්න පුළුවන්ලු. ඒලියන්ස්ලා මේකේ කවුද රියල්? මම හොයාගන්නම්. වෙන දෙකකුත් ගේන්න. මේකේ රියල් පාට රියල් thickness එක තියෙන්නේ කෝකේද? මේකේ රියල් ටොමාටෝ තියෙන්නේ කෝකේද? මේකේ එහෙනම් මේ සෝස් එක මොකද්ද? එඩින්බරෝ ටොමාටෝ සෝස්. රියල් ටොමාටෝ සෝස් කියන්නේ එඩින්බරෝ ටොමාටෝ සෝස් එකට කියලා. ටොමටේරියන්ස්ලා හොදට දන්නවා. අඹෑදීමේ තරගාවලියේ දෙවන තරගය ආරම්භ කරන්න සූදානම් ඉන්නේ. එක පැත්තකින් වෘත්තීය සූපවේදීන්ගේ සංගමේ කණ්ඩායම, අනිත් පැත්තෙන් මේ බිමේ උරුමකරු මෙන්න මේගොල්ලන්ට තමයි මේ බිම අයිති. බලමු බිමේ වාසිය Tamanට හම් වේද කියලා. මොන කණ්ඩායමද නියෝජනය කරන්නේ? JJ Beach. මේ බීච් එකම අපේ. හැබැයි ඉතින් පිටින් ඇවිල්ලා ඇද්දොත් තමයි අවුල දෙන්නේ. බලමු. මොන සූපවේදීන්ගේ කණ්ඩායමට පොඩි අභියෝගයක් තියෙනවා. JJ Beach කණ්ඩායමේ භූමිය මේක. හැබැයි මේ පැත්තෙනුත් කියන්නේ අපිත් අතාරින්නේ නෑ. ඒක කොහෙද අපිත් එක වැඩේ ලෑස්ති. කණ්ඩායම් දෙකම සූදානම් ඉන්නවා. 1යි 2යි 3යි තරගය ආරම්භ වෙනවා. දැස් වැදගෙන කොමඩු ගෙඩිය විඳීමේ තරගය මේ අවස්ථාවේ හා ප්‍රාදේශීය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ ස්ථානයේ ඔබට දකින්න පුළුවන් කොට්ට පොර තරගය. මෙහි මේ සූපවේදීන්ගේ දෙන විශේෂත්වය තමයි මේ හැම තරගයකටම ඉතාමත් උද්වේගකරව ඉතාමත් තරගකාරීව තරගකරුවන් විශාල පිරිසක් සහභාගී වෙලා සිටින ආකාරය. ඔබට පුළුවන් දැක ගන්නට දැන්ටපත් මේ වන විටත් මේ තරගය ආරම්භ වී හමාරයි. තරගකරුවන් ඉතාමත් තරගකාරීව මේ තරගය සඳහා සහභාගී වෙලා ඉන්න ආකාරය අද ඔබට දැක ගන්න හැකියාව තියෙනවා. අද දවස පුරාම අපිත් එක්ක රැඳී ඉන්න මේ සූපවේදීන්ගේ කෝකිල වසන්තය 2025.
සූපවේදීන්ගේ බක්මහා සැනගිලිය කෝකිල වසන්තය 2025 මේ දැවැන්තම බක්මහා සැනගිලිය තුළ ඉතාම තරගකාරී උදේකර තරගයක ආරම්භය සමගින් තමයි අපි ඉදිරියට තියෙන්නේ. එහා පැත්තේ පානදුර වෙරළ තීරයේ මේ හමාගිරින මුහුදු මුලගත් එක අපිට මහන්සියක් වෙනසක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි කියන්නේ අඩිය තියලා ඉස්සරහට යන්න කියලා. හැබැයි ආචාර්යතුමා දිලුක්ෂන් දාවරි අපේ සූපවේදීතුමනි මේ තරගයේ ජයග්‍රහණය කරන්න නම් අපිට තියෙන්නේ අඩිය පස්සට තියලා තමන්ගේ කණ්ඩායම කොහොම හරි මේ කමෙන්ට් එක ජයග්‍රහණය කරා කැඳවාගෙන යන. ඉතින් මේ වැඩේ වෙනුවෙන් අපිට අනුග්‍රාහක ශක්තිය එකතු කරනවා රසට ගුණට අධිපති එඩින්බරෝ. ඒ වගේම තමයි ලංකාවේ අපි කවුරුත් බතින් මුලදින් සස්ප්‍රීක ශ්‍රී ලංකාවක් හතර ගමනේදී ඒ වෙනුවෙන් තමන්ගේ දායකත්වය එකතු කරන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනය අපිට ඔවුන්ගේ වගාවෙන් නෙලාගෙන ආව රසම රස බේර අරගෙන වෙලා තියෙනවා මේ ජයග්‍රාහිකාවට ප්‍රදානය කරන්න. ඉතින් එවනම් වැඩේ පටන් ගන්න අපි ලෑස්ති රනිල්. මේ පැත්තෙන් ඉන්නේ JJB කණ්ඩායම. එහා පැත්තට JJ රීච් එකේ කට්ටිය. මේ පැත්තේ ස්කේප්ලා ටික ඉන්නවා. බලමු පොඩ්ඩක් අපි කතා කරලා මේගොල්ලෝ දෙක තරගය ආරම්භ කරන්න කලින් කියන්න දැන් පළවෙනි තරගේ ජයග්‍රහණය කළා තියෙන මේ ෆයිනල් එක. දිනනවද? කතාවට කියන්නේ අත්තරියාම තමයි සැනසෙල්ල කියලා බලන්න. රයිට්. ඊළඟ පැත්ත. මෙතන තමයි මේ බිමේ අයිතිකාරයෝ ටික ඉන්නේ. මේ තමයි මේ බිමේ උදේට හවසට හැමදාම තමන්ගේ වෘත්තීය ජීවිතය ගත කරන යාළුවෝ ටික. මොකද ඉතින්නේ? අදිනවා. එහා පැත්තේ කියන්නේ තමයි ඒකම තමයි. මේක අපේ දැන්. මේක අපේ දැන. ඒ වගේ අපිත් එක්ක යාමන ලස්සන අතොල සන්නාඩියක් එක මෙන්න. පටන් ගන්න කලින් එඩින්බරෝ මතක් කරන්න ඕනේ. ලංකාවේ සුප්‍රසිද්ධ වෙළඳ සන්නාමයේ එඩින්බරෝ තමයි කම්බාදින්න ශක්තිය දෙන්නේ. කම්බාදින්න අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ. එබන අපි තරගය ආරම්භ කරමු. මහාචාර්ය සාගර කරුණාතිලක මහාචාර්යතුමන්, ඒ වගේම දිලුක්ෂන් දාපරි මැතිතුමන් ප්‍රධාන සූපවේදීන්ගේ සංගමේ නිලධාරීන් අධීක්ෂණ කටයුතු සිදු කරමින් ඉන්නවා. 1යි 2යි 3යි වෙන තරගය ආරම්භ වෙනවා. මේ සූපවේදීන්ගේ කෝකිල වසන්තය සූපවේදීන් අගයන සූපවේදීන් වෙනුවෙන් අලුත් අවුරුද්ද සමරන්න සූදානම් වෙන අද දවසේ සූපවේදීන්ගේ කෝකිල වසන්තය එළිය කරන්නට අද එඩින්බරෝ ආයතනයේ සූදානම් වෙලා ඉන්න අපිට පේනවා මේ කියන ප්‍රොඩක්ට් ඔක්කොම මේ ත්‍යාග සඳහා අනුග්‍රහය ලබා දෙමින් මේ අවුරුදු අවුරුදු උත්සවයට ශක්තියක් ලබා දෙන්න එඩින්බරෝ ආයතනයේ සූදානම් වෙලා ඉන්න වෙලාව අපි කතා කරන්න සූදානම් එඩින්බරෝ සන්නාම කළමනාකරු ගයන්ත නියංගොඩ මහත්මයාත් එක්ක ගයන්ත මහත්මයා අයිබෝන් අපිට පේනවා පස්සේ කියන ඔබතුමාගේ ප්‍රොඩක්ට් ගොඩක් තියෙනවා කෝකිල වසන්තයේ ශක්තියක් එකතු කරන්න ඇයි හිතුනේ ඇයි එකතුනේ කෝකිල වසන්තයේ සූපවේදීන්ගේ අවුරුද්ද ලස්සන කරන්න ඔව් ඇත්තටම මේ අපි බැලුවොත් එහෙම අපේ බ්‍රෑන්ඩ් එක අපි ගොඩක්ම අපේ ප්‍රොඩක්ට්ස් ටික මේ දැනට මේ යූස් වෙන්නේ එක පැත්තකින් අපේ ඉන්න සුපවේදීන් ඒ වගේම අනිත් පැත්තේ අපේ ගෙවල් වල ඉන්න ලුතන්ගේ ඒ පරිභෝගිකයින් මේ කොට්ටාශ දෙක තමයි අපි ඇත්තටම බ්‍රෑන්ඩ්ස් වලට ළඟින්ම අපිත් එක්ක මේ ඉන්නේ. ඉතින් සුපවේදීන් එක්ක අපි ගොඩක් මේ ළඟින් වැඩ කරනවා. ඉතින් එඩින්බරෝ අපි නමගත බ්‍රෑන්ඩ් එක ගත්තත් පුරාවසල 50ක් කාලයක තුල අපි දිගටම අපේ ප්‍රොඩක්ට්ස් අලුත් ප්‍රොඩක්ට්ස් ඉන්ට්‍රොඩියුස් කරලා ඉතින් ඒවට ගොඩක් අපේ සපෝට් එක අපිට හම්බ වෙනවා මේ සුපවේදීන් කියලා. ඉතින් අපිට මේ විශ්වාසය දිනාගන්න බ්‍රෑන්ඩ් එකට අවශ්‍ය විශ්වාසය දිනාගන්න ඒකට එන්ඩෝස්මන්ට් වලට අපිට ඇත්තටම මේ සුපවේදීන්ගේ චයිල්ඩ්ෂිප් සපෝට් එක හම්බ වෙනවා සහ මේ සූපවේදීන් Tamanට භාවිතා කරන අමුද්‍රව්‍ය වලට ඒවත් මැටීරියල්ස් වලට
මේ බ්‍රෑන්ඩ් එක යූස් කරන්න කියලා ඔබතුමා රෙකමන්ඩ් කරනවා. මොන මොනවද තියෙන්නේ? අපි පොඩ්ඩක් හඳුන්වලා දෙමු. ආද මේ ස්ටෝල් එකේ තියෙන දේවල්. ඔව් දැනට අපේ මේ රේන්ජ් එක ගත්තොත් එහෙම අපි මේ පැත්තෙන් පටන් ගත්තොත් එහෙම අපේ එඩින්බරෝ ටොමැටෝ සෝස් එක තියෙනවා. අපි මම හිතන්නේ අපේ ලංකාවේ ගොඩක් උන්ටෙන් වල මේ ගොඩක්ම දන්න බ්‍රෑන්ඩ් එක සෝස් කිව්වොත් එහෙම ටොමැටෝ සෝස් කිව්වොත් එහෙම එඩින්බරෝ නම තමයි ඉන්නේ. ඊට පස්සේ අපි බලුවොත් සෝයා සෝස් රේන්ජ් එක තියෙනවා. ඊට පස්සේ අපි chili sauce රේන්ජ් එක තියෙනවා. ඊට පස්සේ අපේ මෙතන තියෙනවා fish sauce රේන්ජ් එක. එතනින් පටන් ගත්තම අපේ mayonnaise රේන්ජ් එක තියෙනවා. ඇත්තටම ගොඩක් දැන් අපි mayonnaise රේන්ජ් එක ගත්තොත් එහෙම එතනින් අපේ ගොඩක් තරුණ පිරිස දැන් අපේ බ්‍රෑන්ඩ්ස් එක්ක ගැටෙන්න පටන් ගලා තියෙනවා මේ mayonnaise රේන්ජ් එකකින්. ඊට පස්සේ මෙතන තියෙනවා අපේ mustard cream සහ mango chutney රේන්ජ් එක. ලංකාව නීල කොබෙයි පැටි අන්ට ඇඳුම් මුතුමාල පොටක් ගිර උන්ට අරන් නීල කොබෙයි පැටි අන්ට ඇඳුම් මුතුමාල පොටක් ගිර උන්ට අරන් රත්තරන් පාට කමතට ඉහලින් රත්තරන් පාට කමතට ඉහලින් කන්ද උඩින් එන ගෝමරියේ දැන් ගමට වරෙන් දැන් ගමට වරෙන් ලන්දේ උකුල උඩ නින්ද ඉහින් හිටි එරබදු ඇහැරිලා අන්න හිනා වෙනවා ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැරිලා පන්සල් කන්දට සිරස නමං ඉරදෙයියෝ ඇවිත් නවතාසක්මන් පන්සල් කන්දට සිරස නමන් ඉරදෙයියෝ ඇවිත් නවතා සක්මන් දෙල් දැමුව දොළොස් මහ පහන් වැටෙන් දෙල් දැමුව දොළොස් මහ පහන් වැටෙන් ගමරට එනවද පාන්දරින් රන් එලිය අරන් රන් එලිය අරන් ලන්දේ උකුල උඩ නින්ද ඉහින් හිටි එරබදු ඇහැරිලා අන්න හිනා වෙනවා ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැරිලා ලන්දේ උකුල උඩ නින්ද ඉහින් හිටි එරබදු ඇහැරිලා අන්න හිනා වෙනවා ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි එරබදු ඇහැරිලා අලපුරන්නට හිත් බෝමයි නිදහස සතුටින් කිරි උතුරයි පස්වනු නෙලන්න හිතලෝබයි නුසිරි මමන්න නැකට ළඟයි අලපුරන්නට හිත් බෝමයි නිදහස සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න හිත
සුසාරයි ඔබ කොඳුයට පෙළ හෝ සන්ධ්‍යාශ්‍රිත රෝගයකින් පෙළෙනවාද? යුරෝපයේ ඉතා ජනප්‍රිය ඔස්ටියෝපති ප්‍රතිකාරය මගින් සුවය ලබා ගන්න. ඔස්ටියෝපති ප්‍රතිකාරය සිරිලකට හඳුන්වා දුන් මහාචාර්ය සාගර කරුණාතිලක මහතා හමුවන්න 077 52 60 401. රනිල් එතකොට මේ රසම සෝයා කරිය හදන්න අපිට දීර්ය ශක්තිය දෙනවා විඩ්ලෝ ස්පයිසස් ඒ වගේම එඩින්බරෝ ඒ වගේම සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන්ස් කියන මේ ආයතන තුන මේ ආයතන තුනේ ශක්තියේ අනුග්‍රහයෙන් තමයි අද දවසේ මේ බක්මහ වසන්ත සැලකෙළියේ මේ සෝයා කරිය හදන වැඩසටහන මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඔබට පේනවා ඇති පස්සකින් මේ දර්ශන වල ඔබට පේන විදිහට රසම සෝයා කරිය පිරිසිදුව ලස්සනට වේගවත්ව හදන කණ්ඩායම තමයි ඉන්දිය තරගයෙන් ජයග්‍රහණය කරන්නේ. ලංකාවේ සූපවේදීන් ඉතින් උයන්න කියලා දෙන්න ඕනේ. හැබැයි ඒ අතරිනුත් දක්ෂව තෝරන හැටි අපි බලමු සූපවේදීන්ගේ ඕකිල වසන්තේ. ඉසව්ව චැවරුහරය කරා තමයි මේ අපේ චෙෆ්ලාගේ අරමුණ වෙලා තියෙන්නේ. අපි මතක් කරනවා අපේ අනුග්‍රාහක බවතුන් එඩින්බරෝ ඉන්නවා, විල්ලෝ ස්පයිසස් ඉන්නවා, ඒ වගේම සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ඉන්නවා. මේ තුන්දෙනාගේ ශක්තියෙන් අනුග්‍රහයෙන් තමයි මේ සූපවේදීන්ගේ කෝකිල වසන්තේ සෝයා කරිය නිෂ්පාදනය කිරීම, සෝයා කරිය හැදීම මේ වෙන විට සිද්ධ වෙන්නේ. සූපවේදීන්ගේ බක්මහ සැනකෙළිය 2025 මේ කෝකිල වසන්තයේදී අර රනිල් ඒ වගේම අනු කිව්ව වගේ චෙෆ්ලට උයනවා කියන එක තරගයක් නෙවෙයි. හැබැයි අද තරගෙට චෙෆ්ලා උයන්න පටන් අරගෙන වෙනදා මේ හැමෝම එකතු වෙලා සමගියෙන් සතුටින් තමන්ගේ රාජකාරියට කරන අද රාජකාරිය තමන්ගේ තරගයේ සව තමන්ගේ කණ්ඩායම දිනවන කර්තව්‍ය පොන්ට පැවරලා දින්නේ. ඒ නිසා මේ හැමෝම බොහොම සහයෝගයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් ආගම්, ජාති, කුලමල ભેදයක් නැහැ. සිංහල ඉදු අලුත් අවුරුද්ද අපි හැමෝගෙම අලුත් අවුරුද්ද. එලේ මහා සංස්කෘතික මංගල්‍ය කියලා තමයි අපි සිංහල ඉදු අලුත් අවුරුද්ද සමරන්නේ. මේ වෙලාවේ මේ පැත්තේ තෙල් බැදෙන වෙලාව සෝයා ටික තම්පගෙන ඉවරයි. වැඩ ඔක්කොම අවසන් අදිරියේ තියෙන වෙලාවේ අපි චෙෆ් කෙනෙක් එක කතා කරන්න ලෑස්ති. මට කියන්නකෝ චෙෆ් කෙනාම මොන්සේලා. දැන් මොකද ඉතින්නේ අනිත් කණ්ඩායමුත් ලහියේ කොහොම හරි තමන්ගේ කණ්ඩායම දිනවන්න උත්සාහ කරමින් ඉන්න වෙලාවේ චෙෆ් මොනවද දාන්නේ? මිරිස් දානවා. එනසල් දානවා. එනසල් දානවා. රසකම මේ සෝයා කරියක හදලා දිනන්න පුළුවන් වේද අද ඔබේ කණ්ඩායමට? රසට හදන්න ඕනේ දිනන්න පුළුවන් විතර. මේක මහලොකු දෙයක් නෙවෙයි. මේක තමයි අපේ වෘත්තිය. අපි උදේට හවසට හැමදාම කළේ මේ වැඩේ. එහෙම වෙලාවකදී මේව තරග නෙවෙයි නේද චෙෆ්? අනිවාර්යෙන්. දැන් මොකද අවසන් අදිරට ඇවිල්ලාද? තවම මොනවද ගන්න තියෙන්නේ? නෑ දැන් තමයි පටන් ගත්තේ. දැන් කරික හදාගෙන යන්න ඕනේ. දිනන්න පුළුවන් වෙන්නේ. පොඩ තරගයෙන් උත්සාහ කරනවා. දිනුවත් එකයි නැතත් එකයි රසට කැම ටික පිළියෙල කරන එක තමයි අපේ රාජකාරිය. අනිවාර්යෙන්. රයිට්. ඒ බලාපොරොත්තුව ඒ සතුට එක්ක දැන් මේ පැත්තේ ලෝඩු වැදවින් දින හරි සුවඳයි. චෙෆ්ලාගේ අවුරුදු උත්සවයට ආවට පස්සේ එහෙම තමයි ඉතින් කොහේ ගියත් කැම සුවඳ තමයි අපිට එක දිගට දැනෙන්න පටන් අරගෙන තියෙන්නේ. එක අය එක විදිහට තමයි මේ වැඩේ කරගෙන යන්නේ. දැන් අනිත් පැත්තේ අයගේ දැකපු විදිහ නෙමෙයි ටිකක් වෙනස් විදිහට මෙතන සෝයා කරියක හැදෙමින් දිනනවා. චෙෆ් කියන්නකෝ බලන්න නම. මම ශිහාන් දැන් මොකද්ද මේ වෙන්න යන්නේ කරි එකක් කියලා කිව්වට අපි සාමාන්‍යයෙන් දකින්නට වඩා පොඩි වෙනසක් කරමින් තමයි වැඩේ කරන්නේ. මේක ශ්‍රී ලංකන් ස්ටයිල් එකට අපි සාමාන්‍ය හදන එකම ඒකම වෙස්ටර්න් කරන්න යන්නේ.
සිංහල හින්දු අලුත් අවුරුද්දට වෙස්ටර්න් ටයිප් එකට අලුත් කෑමක් පිළිබඳව පරිවිඩයක් තමයි මේ හම්බෙන්නේ. අපි උදේට අවසර කරන සෝයා. හැබැයි පොඩි වෙනසක් එක තමයි චෙෆ් මේ තරගයට මුහුණ දෙන්න බලමු. අවසානයේදී කවුද මේ කණ්ඩායම් තුනෙන් ජයග්‍රහණය කරන්නේ කියලා. මම අර හැමදාම කියනවා වගේ මේ අලුත් අවුරුදු උත්සවයේ සූපවේදීන්ගේ බත් මහවුරුලිත් තමයි අපිට මේ වගේ වෙනස් විදිහේ තරගීසව දකින්න හම්බෙන්නේ. නැත්නම් අපි හැමදාම දකින සාම්ප්‍රදායික තරගීසව විතරයි අපිට අවුරුදු උත්සවයක දකින්න හම්බෙන්නේ. හැබැයි සූපවේදීන්ගේ කෝකිල වසන්තය කියන්නේ වෙනස්ම පක්මන සැටකිලියක් කියලා අපි හැමදාම කියන්නේ අන්න ඒ නිසා. අලපුරන්නට හිත්බෝමයි නිදහස සතුටින් කිරි උතුරයි පස්වනු නෙලන්න හිතලෝබයි රුසිරිමවන්න නැකට ළඟයි අලපුරන්නට හිත්බෝමයි නිදහස සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න පොළොවට ගැන කතා කරනකොට අපේ රටට ශ්‍රී ලංකා නාමයට තියෙන්නේ හරිම සුවිශේෂී තරම්. අපේ ජාත්‍යන්තරය තුළින් අපේ කුළුබඩුවලට ඉහළ ඉල්ලුමක් ලැබෙන්නේ අන්න ඒ නිසා. දැන් අපි මේ පරිශ්‍රයට ඇවිත් ඉන්නේ මේ කුළුබඩු නාමය ජාත්‍යන්තරයෙන් යන නැත්නම් අපේ රටේ නාමය ජාත්‍යන්තරයට අරගෙන යන තවත් නිෂ්පාදන ආයතනයක් වෙනුවෙන්. අපි කැමති මේ ලංකා ආයතනය පිළිබඳව දැනගන්නට මොකක්ද මේ කුළුබඩු නිෂ්පාදනවල මොකක්ද තියෙන විශේෂත්වය? අපි මේ පිළිබඳව කතා බහ කරන්නට සූදානම් විවිධ ලංකා ප්‍රවර්තන හා ප්‍රචාරණ කළමනාකරු අනුව ප්‍රේෂාන්ත මහත්මයා සමග. ඉන්ලෝ ලංකා මිල්ලෝ එක්ස්පෝර්ට් එම නැත්නම් ඉන්ලෝ කුළුබඩු කියන්නේ ඇත්තටම ගත්තොත් වෙනස්ම එකක්. කියන්නේ ලංකාවේ පළවෙනි වතාවට අපි තමයි මිරිස් කරලක මෙන්න මේ නැත්ත අයින් කරලා මේකේ පුනලි ගහිච්ච උස් බැදිච්ච අවපහ ගැන්විච්ච වගේ තියෙන ඒවා අයින් කරලා යන්ත්‍රානුසාරයෙන් හොදලා වේලලා නිෂ්පාදනය කරන ලංකාවේ පළවෙනි ආයතනය අපි. එතකොට ඒක අපේ බලාපොරොත්තුව වෙන්නේ හොඳ කුළුබඩු ගන්නවා නම් අපි හොඳ කුළුබඩු 100% පිරිසිදු කුළුබඩු ආහාරයට ගන්නවා අපිට වෛද්‍යවරයාගේ යම් දුර වැඩි වෙනවා. අන්නේ කන්සෙප්ට් එක තමයි අපේ සභාපතිතුමා නිර්මාණය කරන්න හදන්නේ ලංකාවේ වෙළඳපොළ තුල. අපිට කියන්න තියෙන්නේ මේ සිංහල අවුරුද්දට ගෙවල් වල නෑගම් යනකොට යාළු මිත්‍රයෝ එනකොට සංග්‍රහ කරන්න වින්ලෝ කුළුබඩු ඔයගොල්ලෝ එකපාරක් පාවිච්චි කරලා බලන්න වෙනස ඔබට තේරෙයි. එච්චර මම හිතන්නේ ගෘහකයන්ට හොඳ පණිවිඩයක් ඔබතුමා ලබා දුන්නා මේ අපි මේ අවුරුදු සමයේ නෑගම් යනකොට විවිධ තෑගි භෝග අරගෙන යනවානේ. ඔබට හැකියාව තියෙනවා මේ පාර ඔබ තෑගි භෝග අරගෙන යනකොට මේ කුළුබඩු නිෂ්පාදන අරගෙන යන්න අමතක කරන්න එපා. පසුබිම් කියන නාමය ඔබ කොඳුයට පෙළ හෝ සන්ධ්‍යාශ්‍රිත රෝගයකින් පෙළෙනවාද? යුරෝපයේ ඉතා ජනප්‍රිය ඔස්ටියෝපති ප්‍රතිකාරය මගින් සුවය ලබා ගන්න. ඔස්ටියෝපති ප්‍රතිකාරය සිරිලකට හඳුන්වා දුන් මහාචාර්ය සාගර කරුණාතිලක මහතා හමුවන්න. 077යි 5260යි 401. සූපවේදීන්ගේ කෝකිල වසන්තය 2025 මේ තරග භූමියට අවුරුදු භූමියට ආවට පස්සේ පානදුර බෙරළ ආසන්නයේ ඉඳලා අපි මේ විදිහට මේ ලස්සන අවුරුදු උත්සවයත් එක්ක එකතු වෙලා ඉදී විශේෂ තරගයසව තමයි අද දවසේ අපිට දකින්න හම්බෙන්නේ. විශේෂයෙන්ම ලංකාවේ කිසිදු බක්මහ සැනකෙලියක දකින්නට නොලැබෙන වෙනස් විදිහේ තරග ගණනාවක් සූපවේදීන්ගේ බක්මහ සැනකෙලියද අපිට දකින්නට ඉඩ අවකාශය තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපි සූදානම් වෙන්නේ කේක් අයිසින් කිරීම සඳහා වන තරගයත් එක්ක. ඒ වෙනුවෙන් කෙෆ්ලා සූදානම් වෙන්න තරගය ආරම්භ කරන්න පෙර ආතුව අපි මතක් කරන්න මේ රසවත් කේක් එක අපිට නිර්මාණය කළ දෙන්නේ. නෙදුමේ ආයතනය ලංකාවේ බේකරි නිෂ්පාදන කලාවේ දෙවන්ත සම්මානය කොට නැගුව ආයතනයක් විදිහට නෙදු බේකර්ස් අපිට අනුග්‍රහක ශක්තිය එකතු කරන. ඒ වගේම තමයි ඩෑග් රාහකීන්ට ත්‍යාග ප්‍රදානය කරන්න අපිත් එක්ක අත්දැක ගන්නවා සිලෝන් ග්‍රීන් ලයිෆ්
ප්ලාන්ටේෂන් ආයතන විශේෂයෙන්ම සරුසාර ශ්‍රී ලංකාව වතින් පුලතින් සස්ත්‍රීක වගාවෙන් පිරුණු ශ්‍රී ලංකාවක් ගොඩනගන්න ඔවුන් අපිට අනුග්‍රහක ශක්තිය එකතු කරමින් රටක සමාජයට මේ බක් මහ සැනකෙළිය හරහා පරිවිඩයක් රැගෙන මෙන්න නොඉතින් තරගය ආරම්භ කරන්න සියල්ල සූදානම් වෙලා තින් ටෙෆ්ලා ලෑස්ති කේක් එක ලස්සනට ඩිසයින් කරන්න ඕනේ හැඩ වැඩ කරන්න ඕනේ ඉතින් වලින් මේක තමයි අපිට පේන්න තියෙන එල්ලනේ කොල්ලනේ පදිමෝ තුන්හෙලේ හැඩ අලුත් කරන්න එන්නේ අවුරුදු පමණ බලන්න සූර්ය මංගල්ලේ නන්ද කලු කුණු මුක්ත පුදන් ඊට ලැබ දෙවි හතර වරන් නන්දේ කලු කුණු මුක්ත පුදන් ඊට ලැබ දෙවි හතර වරන් සූර්ය මංගල්ලේ රස අපේ නැටුවෝ දිවදිගේ එලිකොලේ කජුවලේ බැලුවෝ තරගනේ නෙතු බේකස් ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් වෙච්ච බේකර් නිෂ්පාදන ලංකාවට අරගෙන ඇවිල්ලා මේ කෝකිල වසන්තය ලස්සන කරන්නට එකතු වෙලා ඉන්න. හරි තුෂාර් මහත්තයා මට කියන්නකෝ මේ ඉවෙන්ට් එක එහෙමත් නැත්නම් මේ කෝකිල වසන්තය සාර්ථක කරගන්නට ඔබතුමන්ලා ඇයි එකතු වෙන්න හිතුවේ? පළවෙනිම ශ්‍රී ලංකා සුප්‍රේදී සංගමයට ස්තුතිවන්ත වෙනවා වෙන්න ඕන අපි මේ අපගේ නෙතු බේකර්ස් ආයතනය සම්බන්ධ කිරීම ගැන. ඉතින් මම මේ කෝකිල වසන්තයට සම්බන්ධ වෙන්න පළවෙනිම හිතුවේ අනාගතයට හොඳ පරපුරක් කෝකිලෝ ටිකක් බිහි කරන මේ ආයතනය මේ වගේ කෝකිල වසන්තයක් ලස්සනට කරනකොට මටත් ඇත්තටම හිතුණා මේකට පොඩ්ඩක් සපෝට් එකක් දුන්නා නම් හොඳයි කියලා. ඒතකොට අපේ නෙතු බේකර්ස් ආයතනයේ අපේ වැඩ කරන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාත් මේකට සහභාගී වුණා. ඉතින් මේ එතකොට අපි උදේ කෑම දවල් කෑම අපි ඔක්කොම මේගොල්ලන් වෙනුවෙන් අපි සන්තෝෂයෙන් අපි දෙන්න ඉදිරිපත් වුණා. ඉතින් මේ ඇත්තරම මේ වගේ වසන්තයකට එකතු වීම ගැන ගොඩක් සතුටුයි. මොන නිෂ්පාදන ඔබතුමන්ලාගේ අපි ඉස්සරහට අකද පුළුවන් දැන් නෙතු බේකර්ස් ආයතනයේ රටක දෙන නිෂ්පාදන පෙළක් තියෙනවා. මේ නිෂ්පාදන පෙළ ගැන අපි පොඩ්ඩක්. ඔව් අපේ ඇත්තරම නෙතු බේකර්ස් එකෙන් අපි ගොඩක්ම කරන්නේ පිරිසිදුව ප්‍රණීතව පාරිභෝගිකයට සුදුසු කෑමට සුදුසු අපි කෑම වේලක් අපි හැමතිස්සෙම දෙන්න බලනවා. දැනට දෙන්නෙත් එහෙමයි. අපි මෙතෙන්ට සම්බන්ධ වුණේ ඊටත් වඩා හොඳට අපි කස්ටමර්ට හොඳ කෑම වේලක් වෙනස් විදිහකට දෙන්න පුළුවන් තත්ත්වයක් අපිට මෙතන නිර්මාණය වෙන බව අපිට පේනවා. ඒ ඉදිරි අනාගතයේදී ඉතින් අපි මේකත් එක්ක සම්බන්ධ වෙලා අපේ නිෂ්පාදන මේ නෙතු බේකර්ස් නිෂ්පාදන දැනට අත්තිරිය එතකොට ගල්කිස්ස එතකොට නැදිමාල එතකොට පැපිලියාන රයිස් ඇන් කරි සමගත් වලට තියෙනවා. ඉතින් ඒවා තව හොඳට ඩිවලොප් කරගෙන මේ හොඳ මේ කස්ටමර්ට හොඳ මේ සහන මිලකට හොඳ දෙයක් දෙන්න තමයි නෙතු බේකර්ස් දැන් අපි ඉස්සරහට කරගෙන යන්නේ. සූපවේදීන්ගේ කෝකිල වසන්තේ අපි ආවට පස්සේ අපි දැක්ක දෙයක් තමයි අපි උදේ ආහාරය ගත්තා, දමල් ආහාරය ගත්තා. රසකාරක නැති කෘතිම දේවල් නැති බොහොම රසවත් කෑම වේලක් අපේ අත්දැකීමෙන් ඒක දැක්කා. ඉතින් කෝකිල වසන්තේ එලි කරන වගේම ලංකාවටම නෙතු බේකර්ස් නිෂ්පාදන ලබා දෙන්න හැකියාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි බොහොම ස්තුතිවත් වෙනවා. තරහ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ලංකාවට පිටසක් වල ජීවීන් දෙදෙනෙක් ගොඩ බැස ඇත. ඒලියන්ස් ලැවිත් එයාලට අපේ රූපේ ගන්න පුළුවන්ලු. ඒලියන්ස්ලා මේක කවුද රියල්? මම හොයාගන්න. වෙන දෙකකුත් ගේන්න. මේකේ රියල් පාට රියල් තික්නස් එක තියෙන කෝකෙද? මේකේ රියල් ටොමාටෝ තියෙන කෝකෙද? මේකේ එහෙනම් මේ සෝස් එක මොකද්ද? එඩින්බරෝ ටොමාටෝ සෝස්. රියල් ටොමාටෝ සෝස් කියන්නේ එඩින්බරෝ ටොමාටෝ සෝස් එකට කියලා. ටොමටේරියන්ස්ලා හොතර දන්නවා. ඔබ කොඳුවැට පෙළ හෝ සන්ධ්‍යාශ්‍රිත රෝගයකින් පෙළෙනවාද? යුරෝපයේ ඉතා ජනප්‍රිය ඔස්ටියෝපති ප්‍රතිකාරය මගින් සුවය ලබා ගන්න.
ඔස්ටියෝපති ප්‍රතිකාරය සිරිලකට හඳුන්වා දුන් මහාචාර්ය සාගර කරුණාතිලක මහතා හමුවන්න 077 52 60 401. හිරු නැගෙනාරු මවනා මන බඳිනා ගී ගයනා පෙර හඬිනා නද සොබනා තුන් හෙළයම පිබිදෙන්නා උරුළු හඬට හිත සනසා මෘදංග හඬ රැව් දෙන්නා හිරු මකුලට පෙම් බඳිනා නුඹ ළඟින්ම මා ඉන්නා හිතේ අරුම කියාගන්න සිටිනා තැන කොතනා කිරියුතුරන අරු නෙල්ලට අගනාරු මැව්වා හලදරනානන් ගොයමින් සෙනෙහස උතුරන්නා වසන්තයට මල් වැස්සක් නුඹදැයි මට හිතුනා හිරු දෙවිඳුනි හිනා වෙන්න හිතේ සතුට පිරුණයි නෙතට හොරෙන් හිත අත්තර කොහෝ හඬක් නැඳුනයි අලොත් සහල් කෙරි බතකට පෙම් පුරන්න හැකිවයි නුඹේ හුරතල් හීන අරන් හිනා වෙන්න හිතුනයි සනසා නෙතු නලවා හිරු මගුලට හිනහෙන්නයි වරුණා මද වදනා සිත සනසා නෙතු නලවා හිරු මගුලට හිනහෙන්නයි ගී ගයන්න රූවරුණා මෙව්වයි කතා කරන ඔය ඇස් දෙක අලුත් නිරක් මෙව්වයි කිචි කිචියට ගී ගයන්න රූවරුණා මෙව්වයි කතා කරන ඔය ඇස් දෙක අලුත් නිරක් මෙව්වයි අයියන්නිගේ හිත අත්තර නොකී කතා රැඳුනයි ආයි පාළු දොඩින්න සුමංගුනම් නැතිවයි බදනා සිත සනසා නෙතු නලවා හිරු මගුලට හිනහෙන්නයි රූවරුණා පද බදනා සිත සනහා නෙතු නලවා හිරු මගුලට හිනහෙන්නයි වේදිකාවට එක්කාසු කරන්න අභිෂේක කරවන්නේ අප සෝදාන විදිහේ. අවුරුදු කුමරා. Ladies and gentlemen, give a big round of applause. Tiwangaya! සමනල තටු ලැබුණයි ඔබේ අතින් හැපෙන මුල දිගු ගමනක් යන්නයි අහසු කවුව සොයා යන සමනල තටු ලැබුණයි ඔබේ අතින් හැපෙන මුල දිගු ගමන විනිශ්චය මණ්ඩලයේ පිළිතුරක් අද දවසේ ලබා දී තියෙනවා. ඔබේ දැන කවුද? අස්වනු නෙලන්න හිතලා බයි රුසිරි මවන්න නැකත ළඟයි දුන්දුම් අවුරුද්දයි රබාන දැන් හරි සද්දයි එළගී ජනගී රැව් දෙන්නයි සූරිය මගුලට එක් වෙන්නයි දුන්දුම් අවුරුද්දයි රබාන දැන් හරි සද්දයි එළගී ජනගී රැව් දෙන්නයි සූරිය මගුලට එක් වෙන්නයි සූරිය මගුලට එක් වෙන්නයි
සුසාරයි ඔබ කොඳුයට පෙළ හෝ සන්ධ්‍යාශ්‍රිත රෝගයකින් පෙළෙනවාද? යුරෝපයේ ඉතා ජනප්‍රිය ඔස්ටියෝපති ප්‍රතිකාරය මගින් සුවය ලබා ගන්න. ඔස්ටියෝපති ප්‍රතිකාරය සිරිලකට හඳුන්වා දුන් මහාචාර්ය සාගර කරුණාතිලක මහතා හමුවන්න. 077 52 60 401